Disclaimer: this channel does not promote or encourage any illegal activities. All content provided by this channel is meant for educational purposes only. Cyber Shield ලංකා channel එකට ඔයාලා සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා. ඉතින් මම ඔයාලගේ host මලිෂා නිම්සල. thumbnail එකේ දැක්කා වගේ අද මම ඔයාලට Wi-Fi network එකක් hack කරලා පෙන්නනවා. ඉතින් ඊට කලින් අපි බලමු Wi-Fi එකක් කියන්නේ මොකක්ද? Wi-Fi එකක් වැඩ කරන්නේ කොහොමද? hacker කෙනෙක් Wi-Fi එකක් hack කරන්න පාවිච්චි කරන ක්‍රම මොනවද කියලා. ඉතින් වීඩියෝ එක අවසානයේදී ඔයාලට මම practically Wi-Fi එකක් hack කරන්න ඕන විදිය legal විදියට කියා දෙනවා. ඉතින් subscribe කරලා touch එකේ ඉන්න මේ Cyber Shield ලංකා. ඔයාලා YouTube බලන්න, Facebook බලන්න, Instagram බලන්න වගේ ගොඩක් දේවල් වලට මෙන්න මේ Wi-Fi තමයි use කරන්නේ. ඉතින් ඔයාලා කවදා හරි හිතලා තියෙනවද මේ Wi-Fi වැඩ කරන්නේ කොහොමද කියලා? එහෙම නැත්නම් hacker කෙනෙක් password crack කරලා මේ Wi-Fi එකට access ගන්නේ කොහොමද කියලා? ඔයාලගේ ගෙදර broadband connection එකක් තියෙනවා නම් මුලින්ම cable එකක් කරා ඒක ඔයාලගේ Wi-Fi එකට ලැබෙනවා. ඊට පස්සේ receiver signal හරහා ඒක ඔයාලගේ devices වලට ලැබෙනවා. ඔයාලා ඔයාගේ Wi-Fi name එක දැක්කට පස්සේ ඒකට password එක දීලා ඒක connect කරගන්න උත්සාහ කරනවා. ඉතින් password එක හරිනම් ඒ router එක ඔයාලට connect වෙලා ඔයාලට IP address එකක් ලබා දෙනවා. ඉතින් ඒක තමයි සරල සිද්ධාන්තය. router එකකට කොච්චර devices connect වුණත් router එක විසින් ඒ හැම device එකකටම යම්කිසි IP address එකක් ලබා දෙනවා. හරි බන්දයන් වෙන කුණුහරුප වැඩක් නෑ. අපි කතා කරමු hackers-ලා Wi-Fi එකක් hack කරන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන methods මොනවද කියලා. ප්‍රධාන වශයෙන් hackers-ලාට Wi-Fi එකක password එක හොරගම් කරන්න ආකාර තුනක් තියෙනවා. අපි මේකේ තුන්වෙනි කාරණාව ගැන තමයි කතා කරන්නේ. ඔය තුන්වෙනි එක තමයි වඩාත් සාර්ථක ක්‍රමය. ඉතින් යාළුවනේ ඒකට කියන්නේ evil twin method කියලා. ඉතින් අපි බලමු evil twin method එක හරහා කොහොමද අපි අපේ Wi-Fi එකක password එක හොරගම් කරන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ රූපේ හොර අධ්‍යයනය කරන්න. ඉතින් මේකෙදි වෙන්නේ hacker කෙනෙක් විසින් අපේ ප්‍රධාන Wi-Fi එකට jam එකක් කියලා එක down කරනවා. ඉතින් අපි හිතන්නේ කරන්ට් එක ගියා හරි මොකක් හරි අවස්ථාවක් කියලා router එක reconnect කරන්න ඕන කියලා. ඉතින් hacker කෙනෙක් වෙනත් page එකක් හරදලා නැවතත් අපේ password එක ඉල්ලනවා. අපිත් නොදැනුවත්කමෙන් password එක ලබා දෙනවා. ඉතින් හරි password එක ලබා දුන්නොත් විතරයි ඒ page එක close වෙන්නේ. ඉතින් එහෙම කරාට පස්සේ password එක යනවා hacker අතට. ඉතින් එහෙම තමයි සරලව සිද්ධිය වෙන්නේ. ඉතින් නැවතත් ඔයාලට ඉතාමත් ආදරයෙන් මතක් කරනවා මේක තමන්ගේ Wi-Fi එකට ටෙස්ට් කරලා බලන්න. අනිත් කිසි කෙනෙකුට කරදරයක් වෙන විදිහට හැසිරෙන්න උත්සාහ කරන්න එපා. අපි ඉගෙන ගන්නේ cyber security. Disclaimer: this channel does not promote or encourage any illegal activities. All content provided by this channel is meant for educational purposes only. ඉතින් ඔයාලා laptop එකේ හෝ ඔයාලා computer එකේ කාලි machine එක open කරගෙන ඒකේ search කරන්න browser එකක Fluxion GitHub කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම එන link එක github.com එකේ අන්න ඒක ක්ලික් කරන්න. ඒකේ පල්ලෙහාට යද්දි තියෙනවා ඒ tool එක download කරන්න ඕන command එක. ඉතින් ඒක ඔයගොල්ලෝ copy කරගන්න ඕනේ. control C ගහලා copy කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ terminal එක open කරගෙන අර link එක මෙතන paste කරලා enter ගහන්න. ඉතින් මගේ කාලි machine එකේ නම් මේක already download වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ටික වෙලාවක් යයි මේක download වෙන්න. ඊට පස්සේ මම ls දීලා බලනවා. ඉතින් මෙතන Fluxion එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඇතුළට යන්න ඕන හින්දා cd space Fluxion කියලා දීලා enter කරනවා. ඉතින් නැවත අපි ls එකක් දීලා බලමු. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් fluxion.sh කියලා ෆයිල් එකක්. ඉතින් ඒක අපි download run කරගන්න ඕනේ. ඉතින් ඒක run කරගන්න sudo./fluxion.sh ටිකක් i ගහලා enter එකක් දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ sudo password දෙන්න වෙනවා. ඒක දෙන්න. ඉතින් මෙතන ඔයාලගේ system එකට download වෙන්න ඕන ෆයිල් එකක් download වෙයි install වෙයි. ඒ ටික සිස්ටම් එකට ඉන්ස්ටෝල් වෙන්න විනාඩි 5-10ක් වගේ යයි. නමුත් මම මෙතන ඔල්රෙඩි එක ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් Fluxion tool එක successful ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන tool එක පෙන්නනවා. ඉතින් ඒක අපි වැඩේ කරගන්න කලින් අපි අලුත් terminal එක open කරගෙන ඉමු. ඉතින් මෙතන iw config කියන command එක දීලා enter එකක් දීලා බලමු අපේ adapter එකේ name එක මොකක්ද කියලා.
ඉතින් මෙතන මෝඩ් මැනේජ් දීලා තියෙන්නේ ඒක අපි මොනිටර් මෝඩ් එකට දාගන්න ඕනේ අපේ මේකේ නම LAN 0. ඉතින් ඒක මොනිටර් මෝඩ් එකට දාගන්නවම airmon ng start LAN 0 කියලා දාලා enter එකක් දෙනවා. ඉතින් නැවත වතාවක් sudo su කියලා ගහලා අපි ඒක ආයෙ run කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනට ආයෙ password එක ඉල්ලනවා. password එක දීලා enter කරමු. ඉතින් මෙතනට ආයෙත් අර command එකම තමයි airmon -ng start wlan 0 then enter. ඉතින් දැන් මේක monitor mode එකට යනවා. අපි නැවත වතාවක් iw config command එක දීලා බලමු. දැන් ඔයාලට මෙතන interface එකේ name එක වෙනස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම mode එකත් මාරු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් monitor mode එකට. ඉතින් මෙතනට airdump/ng wlan 0 mon කියලා ගහලා අපි enter එකක් දෙන්න ඕනේ. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් අපේ interface name එක wlan 0 කියලා පෙන්නනවා. දැන් මේක මගේ අවට තියෙන හැම Wi-Fi එකක්ම ස්කෑන් කරලා බලනවා. ඉතින් මෙතන මගේ Wi-Fi එකක් තියෙනවා Air Fiber කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ channel number එක 11. ඒ කියන්නේ 11. ඉතින් මෙතන මගේ BE IP address එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වැඩ ටික කරගන්න අපි අලුත් terminal එකක් open කරගනිමු. ඉතින් ඔයා මෙතන මෙන්න මේ කෝඩ් එක දෙන්න ඕනේ. airdump කෙටිලක් ng කෙටි දෙකක් BSSID ඊට පස්සේ ඔයාලගේ router එකේ IP address එක. ඉතින් අපි මෙතනින් අරන් අපේ router එකේ BSSID එක දෙමු. Air Fiber කියන router එකේ. ඉතින් මම ඒක control C ගහලා copy කරගත්තා. දැන් මෙතන control V දීලා paste කරගනිමු. ඉතින් අපි දැන් මෙතන ආයේ කෙටිරක් දීලා C ගහලා channel number එක දෙන්න ඕනේ. මේ තියෙන අවසානයේ Air Fiber එකේ channel number එක තමයි 11. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන terminal එකේ 11 ගිලක් ගහනවා. නැවත කෙටිරක් දීලා W දීලා ඉතින් මේ handshake file එකට අපි නමක් දෙන්න ඕනේ ඊළඟට. මම දෙනවා handshake. ඊට පස්සේ interface එකේ name එක දෙන්න ඕනේ. මම දෙනවා wlan 0 mon කියලා. මම ඔයාලට නැවත වතාවක් පෙන්නන්නම් කොහොමද මේ interface name එක ගත්තේ කියලා අපි. iw config code එක දීලා enter දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් wlan 0 mon කියලා අපේ interface name එක බලා ගන්න පුළුවන්. දැන් මේක නැවත වතාවක් enter දෙමු. ඊට පස්සේ අපි මෙතන sudo space su කියලා ගහලා enter දීලා නැවත වතාවක් අපේ password එක දෙමු. ඉතින් අපි ඊළඟට කරන්න ඕනේ අපි මේ router එක connect කරලා තියෙන devices වලට jam එකක් යවලා. ඒ කියන්නේ router එකට jam එකක් යවලා ඒකේ network එක down කරන්න ඕනේ. ඊට පස්සේ නැවත වතාවක් ඒක password දීලා ඇතුල් වෙන්න උත්සාහ කරද්දී අපිට handshake file එක capture වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට නැවත වතාවක් ඔයාලා මෙතන type කරගන්න ඕනේ airplay-ng space DEAUTH. ඊට පස්සේ ඔයාලට කැමති ගාණක් දෙන්න මම මෙතන දෙනවා 10000 කියලා. ඊට පස්සේ -a කියලා දීලා ඔයාලා මෙතන ඔයාලගේ BSSID එක දෙන්න ඕනේ. Air Fiber එකේ BSSID එක. මම මේ විදිහට control C ගහලා copy කරගෙන control V එකෙන් paste කරගන්නවා. නැවත වතාවක් ඔයාලගේ interface name එක දෙන්න ඕනේ. මම මෙතන wlan 0 mon කියලා ලබා දෙනවා. ඉතින් ඔයාගේ Wi-Fi එකේ වෙනත් නමක් නම් තියෙන්නේ. ඔයාලට කිසි දෙයක් හිතන්න නැතුව ඒක දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේක enter කරගන්නවා. ඉතින් නැවත වතාවක් අපි මෙන්න මේ කෝඩ් එක ලබා දෙන්න ඕනේ. iw config space wlan 0 mon ඊට පස්සේ space channel number එක දෙන්න ඕනේ. ඔයාලට බලන්න පුළුවන් Air Fiber එකේ channel number එක 11. මම දීලා enter එකක් දෙනවා. ඉතින් ඒක ලස්සනට වැඩ කරනවා. මෙන්න මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ආයමත් අර උඩ ටයිප් කරගත්ත කමාන්ඩ් එක දීලා එන්ටර් කරගමු. ඉතින් ඒක දීලා එන්ටර් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මාව මගේ රවුටර් එකෙන් ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් මම නැවත වතාවක් ඒකට කනෙක්ට් වෙන්න උත්සාහ කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර handshake file එක හදපු එක නැවත වතාවක් ඕපන් වෙනවා. ඒ කියන්නේ අපේ handshake file එක capture වෙලා ඉවරයි. ඉතින් ඔයාලා බය වෙන්න එපා. මේක අපි හදාගත්ත handshake file එක capture වෙච්ච බවට තහවුරු කිරීමක් පමණයි. ඉතින් අපි මේ terminal එක close කරගමු. මේ terminal එකත් අපි close කරමු. මේ function file එක විතරක් අපි තියාගමු. ඉතින් ඔයාලට මුකුත් හිතන්න දෙයක් නැහැ. මෙතන එක type කරලා enter එකක් දෙන්න. ඉතින් මේ ටික වෙලාවක් යයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි monitor mode එකට යනවා. ඉතින් මෙතන 3 type කරලා enter එකක් දෙන්න.
ඉතින් අපිලා කොච්චර Wi-Fi තියෙනවද අන්නේ ඔක්කොම මෙතනදී ස්කෑන් වෙනවා. ඉතින් මෙතන අපි තප්ප 10ක් විතර ඉඳලා මේ control X එකෙන් අපි මේක අයින් කරගන්න පුළුවන්. ඉතින් අපේ router එක number 1 ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මෙතන එක type කරලා enter දෙනවා. ඉතින් ඊළඟට අහනවා මොන adapter එකද use කරන්නේ කියලා. අපි WLAN 0 මොන එකට use කරේ. ඉතින් හින්දා එක type කරලා නැවත දාක් enter එකක් දෙමු. මෙතනට ඔයා number 2 enter කරලා දීලා enter කරන්න. ඉතින් මම හිතන විදිහට හොඳම ඔප්ෂන් එක තමයි මේ තුන්වෙනි එක 3 දීලා අපි enter එකක් දෙමු. ඉතින් මෙතනින් අහනවා මොන access point එක දෙන්නේ කියලා අපි එක දීලා enter එකක් දෙමු. ඉතින් ඊළඟට අපෙන් අහනවා verification method එක මොකක්ද හොඳ කියලා. comfy එක හොඳ නිසා මම එක type කරලා enter එකක් දෙනවා. ඉතින් ඊළඟට ඔයාලගෙන් ඉල්ලනවා handshake path එක handshake file එකේ path එක. ඉතින් ඔයාලට මෙතන තියෙන file icon එක click කරලා මෙතන පල්ලෙහාට ගියම බලන්න පුළුවන් handshake.cap කියලා එකක් තියෙනවා. ඒ file එක එහෙම drag and drop කරලා අපි මෙතනට paste කරගනිමු. හරිද මේ close කරලා අපි enter එකක් දීලා බලමු. ආඩෝ පොඩි කේස් එකක් බම් මෙතන මේ inverted කමා දෙකක් තියෙනවා. ඒ දෙක අයින් කරලා තමයි මේ file path එක දාන්න ඕනේ. ඉතින් අපි නැවත දාගන්න ඒ විදිහට බලමු. මෙහෙම පල්ලෙහාට ගියා drag and drop කරා. දැන් මතක ඇතුව මෙන්න මේ උඩු කමා දෙක අයින් කරගන්න. නැත්තම් code එක වැරදි. හරි දැන් enter එකක් දීලා බලමු. ඉතින් නැවත දාලා number 2 type කරලා computer එක අපි select කරමු. ඊට පස්සේ enter එකක් දෙමු. ඉතින් මෙතන number 1 දීලා අපි enter කරමු. අපේ SSL certificate එක generate කරන්න ඕන නිසා create කරන්න ඕන නිසා. ඊට පස්සේ මෙතන recommend දීලා තියෙන්නේ number 1 disconnect එක. ඉතින් අපි එක දීලා enter එකක් දෙමු. ඉතින් මෙතන 68 ඒ 68 අපි select කරලා enter එකක් දෙමු. ඉතින් දැන් ඔයාලගේ ખાલી machine එකේ ටර්මිනල් ගොඩක් ඕපන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. කිසි දෙයකට බය වෙන්න එපා. මේ එක එක ටර්මිනල් වලට එක එක එයාලට වෙන්නච්ච කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් මෙතන එක ටර්මිනල් එකක් ඒ රවුටර් එක ජෑම් කරන්නත් තවත් එක ටර්මිනල් එකක් ඒ රවුටර් එක වගේ වෙනත් රවුටර් එකක් ක්‍රියේට් කරන එකක් සිදු කරනවා. ඉතින් දැන් බලා ගන්න පුළුවන් අපේ ඔරිජිනල් රවුටර් එක ජෑම් වෙලා අපිට මේ ෆේක් Wi-Fi රවුටර් එකක් පෙන්වනවා. දැන් අපි ඒක ක්ලික් කරාට පස්සේ අපිට මේ වෙනත් පේජ් එකක් ඕපන් වෙනවා ෆ්‍රේම් වෙයා එකක්. අපි ඒක බලමු. ඉතින් මේ ෆර්ම්වෙයා අප්ග්‍රේඩ් එකෙන් අපිට නැවත වතාවක් අපේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. අපි වැරදි පාස්වර්ඩ් එකක් දීලා බලමු. ඉතින් අපි කැමති එකක් දීලා මෙතන start upgrade කියන එක දෙමු. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක වැරදි පාස්වර්ඩ් එකක් කියලා අපිට පෙන්වනවා. ඉතින් අපි අපේ ඇත්ත පාස්වර්ඩ් එක දීලා බලමු. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් firmware upgrade in progress කියලා මේක load වෙනවා. ඉතින් අපිට අපේ ඔරිජිනල් රවුටර් එකෙන් අපේ disconnect වෙලා තියෙන්නේ. ඉතින් අපි සරලවම මේ Windows ටික close කරගන්නයි තියෙන්නේ. මේ සමාවෙන්න මේ terminal ටික close කරගන්නයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අපි close කරගත්තා පස්සේ අපි යනවා අපේ files වලට. ඉතින් මම මගේ files එකට යනවා. ඉතින් එතන මේ අපි මේ CD දාගන්නවා. එතන ඔයාලට බලන්න පුළුවන් captive folder එකටත් ඊට පස්සේ netflog එකටත් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් air fiber කියලා මෙතන අපිට වෙනම document එකක් create වෙලා තියෙනවා. ඉතින් ඒක open කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ Wi-Fi password එක.